ආත්මයක මායා. පළමු කොටස. මා ජීවත් වන්නේ වින්ස් කඳු පන්තියේ පහළ නිම්නයට වන්නට පිහිටා තිබූ විලෝපියා නම් අති සුන්දර මනස්කාන්ත නගරයේ. විලෝපියා නගරය වඩාත් ප්‍රසිද්ධ වූයේ එය වටාවුල්ලා තණකොළවලින් හෙබි වින්ස් කඳු පන්තිය නිසාම නොවේ. විලෝපියා නගරයටම ආවේනික ක්‍රීටස් නම් පුංචි මල් විශේෂයක්ද නිසාවෙන්. ක්‍රීටස් මල් පැහැයෙන් රතු වර්ණයක් ගන්නවා. හැඩයෙන් ලිලි මලට සමානකම් කියනවා. මේ මල ප්‍රමාණයෙන් කුඩායි. විලෝපියා නගරය මධ්‍යයේ පිහිටිච්ච මගේ ගෙදර සමාජිකයෝ 5 දෙනයි. මම ගෙදර වැඩිමහල් දියණිය. මගේ නම ජයානා. ඒත් කවුරුත් මට ආදරයට කියන්නේ ජැන්දි කියලා. මොකද මගේ සම්පූර්ණ නම ජැන්දි ජයානා ලේටර්. මගේ තාත්තා වින්ස්කි ලේටර්. එයා වෘත්තියෙන් ව්‍යාපාර කළමනාකරුවෙක්. මගේ අම්මා ඇලෙක්සැන්ඩ්‍රියා ලේටර්. ඇය ගෘහණියක්. මට සහෝදරියක් ඒ වගේම සහෝදරයෙක් ඉන්නවා. 14 හැවිරිදි ඇලිස් ටෙක්නාර කියන්නේ මගේ නංගි. ඇය වැඩිපුරම කැමති සුරංගනා කතා කියවන්න. 12 හැවිරිදි ලෝයල් ලේටර් කියන්නේ මගේ පුංචි සහෝදරයා. ඔහු නිතරම කරන්නේ හෝල්මන් චිත්‍රපටි නැරඹීම. ඒක ඔහුගේ විනෝදාංශය. ජැන්දී පුතේ කෑම කන්න එන්න. චුට්ටක් ඉන්න අම්මා. මම තාම රචනාව ලියලා ඉවර කරේ නැහැ. ඉතින් ඔන්න ඔයාගේ ආසම කෑම ඔයා එද්දි ඉවර වෙලා තියෙයිද දන්නේ නැහැ. මැකරෝනි මගේ කටින් එකපාරටම පිට වුණා. මම ලියලී හිටපු රචනාවක් නවත්තලා කෑම කාමරයේ දෙසට පියමැන්නේ මගේ ආසම කෑම මැකරෝනි කන්න. මම කෑම කාමරයට යද්දීත් අපේ අම්මා තාත්තා නංගි මල්ලි හැමෝම ආහාර ගැනීම ආරම්භ කරලා තිබ්බේ. මම කෑම මේසේ පුටුවකින් වාඩි වෙලා මැකරෝනි බෙදාගත්තා. නිශ්ශබ්ද විරාමයකින් පස්සේ මම බෙදාගත්තු මැකරෝනි ටික කාලා අත හොදන්න කුස්සියට ගියා. එතකොට කෑම කාමරයේ මහා කසුකුසුවක් ඇහෙන්න ගත්තා. කවදාවත් නැතුව ඇයි මේ අය අද නිශ්ශබ්දව කෑම කෑවේ? කවදාවත් එහෙම වෙලා නැහැනේ. අනික මං එතනින් ආවට පස්සේ මොකද මෙච්චර සද්දේ? ඒ මා තුළ ඇතිවෙච්ච අවේදනාත්මක හැඟීම.